කොහොමද කෑම? අතිවිශිෂ්ටයි සර්. ඒ මොකද? අයි මාත්‍යෝ එවරඩි රතු බැටරි ටෝච් එකට දැම්ම. අවුරුදු ගාණක් ගිහිල්ලත් ඔයාගේ මතකයේ රැඳුණු වෙළඳ දැන්වීම් ඕන තරම් ඇති. අන්න ඒ වගේ අමතක නොවන විදිහට ඔයාගේ මාකටිං කැම්පේන් එකත් කස්ටමර්ස්ලා අතරට අරන් යන්න කොහොමද කියලා අපි බලමු. සයිකොලොජිකල් මාකටිං. එහෙම නැත්නම් නියුරෝ මාකටිං. මාකටිං කියන එක පංච ඉන්ද්‍රියට වදින්න දෙන්න පුළුවන් සුපිරි මෙතඩ් එක තමයි නියුරෝ මාකටිං කියලා කියන්නේ. හරියටම අපි මෙතෙන්දි කරන්නේ කස්ටමර්ගේ මනසට විද්‍යාත්මකව සූක්ෂමව කතා කරන එක. මිනිස් මොලේ තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. පළවෙනි එක තමයි රෙප්ටීලියන් බ්‍රේන් එක. එහෙමත් නැත්නම් සත්තු මොලය. අපි වැඩිදුර නොහිතා කරන දේවල් වලට සර්වයිවල් එකට එහෙම නැත්නම් පැවැත්මට ක්‍රියාකාරී වෙන්නේ මොලේ මෙන්න මේ කොටස. ඊළඟට ලිම්බික් සිස්ටම් එක. අපේ හැඟීම් වලට උදව් වෙන ඒව ඇති වෙන සහ තේරුම් ගන්න කොටස තමයි මේ ලිම්බික් සිස්ටම් කියලා කියන්නේ. ඊළඟට අපේ මොලේ ලොජිකල් පාර්ට් එක නියෝ කෝටෙක්ස් එක. අපේ මොලේ ලොජිකල් දේවල් තේරුම් ගන්න පාවිච්චි කරන්නේ මේ නියෝ කෝටෙක්ස් එක. හුක් එකක් දැකපු ගමන් සෝෂල් මීඩියා වල ස්ක්‍රෝල් කර කර ඉඳපු අපි එකපාරටම නවතින්නේ ඒ හුක් එක අපේ රෙප්ටීලියන් බ්‍රේන් එකෙන් කැච් කරන නිසා. එහෙම දැකපු කන්ටෙන්ට් එක අපේ ඉමෝෂනල් ලෙවල් එකෙන් ෆිල්ටර් කරලා ඉවර වෙලා ඒක ලොජිකල් ඩීටේල්ස් වලට අපේ අවධානය යොමු වෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. මේක ටෙක්නිකලි කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඔයා Facebook බූස්ටින් කරන කෙනෙක් නම් 2019න් පස්සේ මෙටා ඇල්ගොරිතම් චේන්ජ් උනේ කොහොමද කියලා එක්ස්පීරියන්ස් කරලා ඇති. මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි කන්සියුමර් බිහේවියර්ස් චේන්ජ් වෙච්ච එක. එතකොට මෙටා සිද්ධ වෙනවා ඒ වෙනසට ගැලපෙන විදිහට ඇල්ගොරිතම් එක චේන්ජ් කරන්න. සයිකොලොජිකල් මාකටිං වලින් අපි කලින් කතා කරපු ස්ටෙප් ටික වෙන විදිහ බලමු. Maslow's hierarchy of needs. පොඩි කාලේ පාසලේදී මේක ඉගෙන ගත්ත ඔයාට මතක ඇති. අවශ්‍යතා පිරමීඩ්. මේකේ තියෙනවා ප්‍රධාන layers පහක්. පළවෙනි එක තමයි psychological needs. දෙවෙනි එක safety needs. ඊළඟට love and belonging. හතරවෙනි එක ST. අන්තිම එක self actualization. පළවෙනි දෙක කවර් කරන්න අපිට අපේ මොලේ reptilian brain එක උදව් වෙනවා. අපි හිතුවේ නැති වුණාට අපේ මොලේ දේවල් නැහැ කියලා පිළිගන්න අකමැති. එතෙන්දී අපිට psychological triggers ටිකක් use කරන්න සිද්ධ වෙනවා. ඔක්කොම ටික explain කරන්න time මදි නිසා main triggers හතරක් මම ඔයාලට කියලා දෙන්නම්. Fear of missing out. යමක් නැති වේයයි කියන බිය තමයි මේ FOMO කියලා කියන්නේ. Limited edition එහෙමත් නැත්නම් last few pieces වගේ advertising method උදාහරණ හැටියට අපිට ගන්න පුළුවන්. නැති වෙන්න කලින් ගන්න ඕනි කියලා brain එක trigger කරන එක තමයි මෙතනදි කරන්නේ. social proof. අරයා කරානේ මටත් කරන්න ඕනේ. අරයා කිව්වා නම් ඒක හරි තමයි. ඒ වගේ ඒවා අහලා තියෙනව නේද? සමාජයයි මේ product එක ගැන කියන දේවල් වලින් brain එක trigger කරන්න අපිට පුළුවන්. confirmation bias. ඔයා හිතන්න ඔයා මාරම කැමති brand එකක් තියෙනවා කියලා. ඔයා ඒකේ branding එකට මාරම කැමති. එතකොට අපේ මනස ඇතුලේ තියෙන අදහස confirm කරන්න තමයි අපි information use කරන්නේ. උදාහරණයක් විදිහට Apple phone එක ගැන search කරනකොට ඔයා search කරන්නේ why iPhone 16 is the best කියලා. ඔයාගේ ඔළුවේ තියෙන තීරණය confirm කරන්න තමයි ඔයා තොරතුරු පාවිච්චි කරන්නේ. ඒක marketing වලදී භයානක විදිහට වගේම හොඳ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් ඔයා කැමති brand එකකට දාලා තියෙන reviews ගොඩක් අස්සේ negative review එකක් තිබ්බ කියලා හිතන්නකෝ. එතකොට ඔයාගේ මොලේ මේක ignore කරනවා මේක fake review එකක් වෙන්න ඇති කියලා. මේ වගේ confirmation bias කලින් predict කරලා අපේ marketing plan එකට use කරන්න අපිට පුළුවන්. anchoring bias. මුලින්ම හිතට වන්දන තොරතුරු සැලකිල්ලට අරගෙන අපේ තීරණ ඉන්ෆ්ලුවන්ස් කරන එකට තමයි මේ anchoring bias කියලා කියන්නේ. නිකන් හිතන්නකෝ pricing strategies තුනක් තියෙනවා කියලා. silver, gold and platinum. silver package එකේ strategy එක anchor කරලා ඊට වඩා platinum එකට ගියා නම් හොඳයි කියලා හිතෙන්නේ මේ anchoring bias නිසා. අවසාන වශයෙන් අපි fab එක ගැන කතා කරමු. features, advantages and benefits. ඔයාගේ product එක හරි service එක හරි කෙනෙක්ට explain කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාගේ product එකේ benefits තමයි මුලින්ම explain කරන්නේ. එතකොට ඇති වෙන ඇඩ්වාන්ටේජ් එක ඒ කියන්නේ වෙන කෙනෙකුගේ ප්‍රොඩක්ට් එකකට වඩා ඔයාගේ තියෙන වෙනස තමයි ඊළඟට විස්තර කරන්නේ. අන්තිමට තමයි අපි ටෙක්නිකල් ෆීචර්ස් එක්ස්ප්ලেইন කරන්න ඕනේ. මම මේ කියපු ස්ටෙප් ටික ෆලෝ කරලා ඔයාගේ කැම්පේන් එක ගොඩක් සාර්ථක කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ඉගෙනගත් දේවල් නෝට් එකක් විදිහට අපේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඔයා මේකෙන් ඉගෙනගත්ත හොඳම පොයින්ට් එක අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ පෝස්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.